right ඔන්න පුතේ MCQ ගානක් තියෙනවා මේක රිලේට් වෙන්නේ මොකටද ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් නේද ඒ කියලා කතා කරන්නේ ගොඩක් දුරට MS Excel හරි Microsoft Excel ඒ software එකත් එක තමයි අපි ගොඩක් දුරට මේ practicals ටික හැම සාකච්ඡා කරන්නේ හරි බලමු හරි ඉලෙක්ට්‍රොනික පැතුරුම්පතකට ඇතුළත් කර ඇති පහත දැක්වෙන ඉන්ධන පිරවුම් හලක ආදායම් ලැයිස්තුවක කොටස සලකා බලන්න කියලා දීලා තියෙනවා හරිනේ හරි බලමු මොකද්ද මේ තියෙන්නේ පෙට්‍රල් වර්ග ඩීසල් වර්ග ටික තියෙනවා ලීටර එක මිල සඳහන් වෙලා තියෙනවා number of liters sold ඒ කියන්නේ විකුණන ලද ලීටර් ප්‍රමාණය තියෙනවා Monday මෙච්චරයි Tuesday Wednesday total income හරි සරලයිනේ එහෙනම් මොකද්ද මේ total income හරි ඔයාලට තේරෙනවා දැන් මේ 1 ලීටරයක් 450යි නම් සඳ මෙච්චර ලීටර් ප්‍රමාණයක් ගුණ මේ මොකද්ද විකිණිලා තියෙනවා හරි ලීටරයක ප්‍රමාණය ලීටරයක වටිනාකම 450යි දැන් අද වටිනාකමට වෙනස් වෙන්නේ නැති එක දැන් ඔයා බලන වෙලාවේ වෙනස් 450ට වෙනස් වෙන්නේ නැති දැන් මම අද බලනවන්න 404යිද මන් දන්නේ අද නම් මම මේ කරන වෙලාවේදී හරි රයිට් එතකොට Monday 320ක් විකිණිලා තියෙනවා එහෙනම් සඳුදා දින ලැබූ ආදායම එන්නේ මේ 320 ගුණ කරනවා 450යි ඊට පස්සේ අඟහරුවාදා ලැබුණ ආදායම මේ දෙන්න ගුණ කරාම එනවා බදාදා ලැබුණ ආදායම 420 ගුණ කරනවා 450යි. ඒතර අපිට සරලම ක්‍රමය මොකක්ද ඒක? අපිට පුළුවන් 450 ගුණ කරන්න මේ තුන් දෙනාගේ එකතුවෙන්. එතකොට සම්පූර්ණ විකුණුණු ලීටර් ගාණ එනවා. එයාව ගුණ කරනවා 450යි. කතන්දරේ පැහැදිලිද? රයිට් ඔච්චරයි තියෙන්නේ. රයිට්. දැන් අපි යමු. මම හිතන්නේ ඕක තමයි අහනවත් ඇත්තේ. පෙට්‍රල් 92 සඳහා ලබාගත් මුළු ආදායම ගණනය කිරීමට F3 කෝෂයට මෙන්න මෙයා F3 කෝෂය තුල ඇතුළත් කළ යුතු නිවැරදි සූත්‍රය වෙන්නේ. හරි. සූත්‍රය ලියන්න පටන් ගන්නවා අපි සමාන ලකුණ දාලා ඊට පස්සේ 450 ගුණ කරනවානේ. හරි. බලමු 450 ගුණ කරනවා. 450 තියෙන මොකේද පුතේ? B3 වල B3 ගුණ කරනවා. කාගෙන්ද? ගුණ වෙන්නේ මේ තුන් දෙනාගේ එකතුවෙන්. එකතුව හැදෙන්නේ කොහොමද? මේ බලන්න මේ 320 තියෙන්නේ C3 ඊට පස්සේ ඊළඟට D3 ඊළඟට E3 දැන් ඔයා මෙහෙම ලිව්වොත් වැඩේ හරිද අපි දන්නවා ඔපරේෂනල් ප්‍රෙසිඩන්සි නැත්තම් මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල මොකද්ද පුතේ ඉස්සෙල්ලාම ගුණ කිරීම නෙවෙන්නේ එහෙනම් මෙතනදී මෙහෙම ඔයා ලියලා තිබ්බොත් එහෙම B3 C3 වලින් විතරයි ගුණ වෙන්නේ 450 320න් ගුණ කරලා ඊටු ටික එකතු වෙනවා ඒතර උත්තරේ හරියද කියන්නකෝ උත්තරේ වැරදි එහෙනම් ඔයා සම්පූර්ණයෙන් මොකද වෙන්න ඕන මෙන්න මේ තුන් දෙනාට වරහණක් දාන්න ඕන. එතකොට තමයි ලීටර් ගාන වෙනම එකතු වෙලා B3 එක උණ වෙන්නේ. හරි නේද? රයිට්. එහෙනම් උත්තරේ බලමු. C3 D3 E3 ගුණ කරනවා B3 ගෙන්. ඔන්න අපිට උත්තර ලැබිලා තියෙන උත්තරේ 3යි. රයිට්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.